ලෝකයේ බලවත් බලශක්ති අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. සෑම රටක්ම ලොකු පොඩි ભેදයකින් තොරව මේ අර්බුදයට මුහුණ දෙමින් තියෙනවා. මෙවැනි අර්බුදකාරී වටපිටාවක් තුළදී ඉතාමත් ආදර්ශමත් තීන්දුව తీරන ගණනාවක් බටහිර අප්‍රිකානු රටවල් විසින් අරගෙන තියෙනවා. අත වශයෙන්ම මේ තීන්දුව తీරන ලංකාවේ අපටත් හරිම වැදගත්. මොනවද මේ ප්‍රතිපත්ති මේ තීරණ? ඒ වගේම මේ රටවල් මොනවද? සෙනගාලය, රුවන්ඩාව, බුකිනා පාසෝ, ගානා වැනි රටවල් අරගෙන තියෙන ප්‍රතිපත්තිමය තීරණ. අත වශයෙන් මේ රටවල් 2024 2025 කාලවකවානුවේදී බලයට පත්වුණු තරුණ නායකයන් විසින් පාලනය හොබවනවා. අපේ රටටත් මේ අත්දැකීම් සමාන වෙන්නේ අපේ රටෙත් අත වශයෙන්ම ජනතාවගේ ඉමහත් බලාපොරොත්තු මැද්දේ අලුත් ආණ්ඩුවක් බලයට පත් වුණේ 2024 කාලවකවානුවේදී. ඒ නිසා මේ බටහිර අප්‍රිකානු රටවල් අරගෙන තියෙන විශේෂයෙන්ම ආර්ථික අර්බුදයකදී අරගෙන තියෙන තීරණ පිළිබඳව කතා කරන එක හරිම වැදගත්. සෙනගාලය, රුවන්ඩාව, බුකිනා පාසෝ, ගානා වැනි මේ රටවල් මේ ඉන්ධන අර්බුදය සමගම තමන්ගේ බිස්නස් ක්ලාස් ගුවන් ටිකට්පත් තහනම් කරලා තියෙනවා. විශේෂයෙන්ම අමාත්‍යවරුන්ට සහ රාජ්‍යයේ නිලධාරීන්ට. මේවා ප්‍රතිපත්තිමය තීරණ. මොකද මම මේ ගුවන් යානා ටිකට්පත් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ලංකාවේ අනුර කුමාර ජනාධිපතිවරයාගේ ගුවන් යානා පරිහරණය පිළිබඳව වාද විවාද දීර්ඝ කාලයක් තිස්සේ ඇති වෙමින් තියෙන නිසා. විශේෂයෙන්ම පහුගිය මේ දිනේ අවසන් වීමත් සමගම මේ කතාබහ අලුත් වටයකින් ආරම්භ වුණා. ඒ නිසා මම හිතුවා මේ බටහිර අප්‍රිකානු රටවල්, කුඩා රටවල් තමන්ගේ ගුවන් යානා ප්‍රතිපත්තිය පිළිබඳව සාකච්ඡා කරන්න. අනික් කාරණාව තමයි මේ රටවල් පිළිබඳව සාකච්ඡා කරන්න මම උනන්දු වෙන්නේ මේ සෑම රටක්ම ආර්ථික ස්වෛරීභාවය වගේම අධිරාජ්‍ය විරෝධී ස්ථාවරත්වයක ඉන්න රටවල්. ඒ වගේම මේවා ජනතාව වෙනුවෙන් වැඩ කරන්න වෙහෙස මහන්සි වෙලා කටයුතු කරන තරුණ නායකයා කණ්ඩායමක් විසින් පාලනය හොබවන රටවල්. මම මේවට ධනවාදීවත්, සමාජවාදීවත්, එහෙම නැතිනම් ජාතිකවාදී රටවල් විදිහටවත් නම් කරන්නේ නැහැ. ඒ නම් කිරීම සහ ඒ තීරණය ගැනීම අයිතිය පාඨක ඔබට අයිති. නමුත් මම මෙතනදී අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රටවල් අරගෙන තියෙන තමන්ගේ ගුවන් යානා ප්‍රතිපත්තිය සම්බන්ධ. පළමුවෙන්ම අපි කතා කරමු සෙනගාලය සම්බන්ධ. සෙනගාලේ ඔස්මාන් සෙන්කෝ බලයට පත් වෙන්නේ 2024 අප්‍රේල් 2 වෙනිදා. තරුණ නායකයෙක් අවුරුදු 50යි. රටේ ජනගහනයේ තරුණයන් ඉමහත් බලාපොරොත්තු මැද්ද තමයි සෙන්කෝ බලයට පත් වෙන්නේ. ඔහු බලයට පත් වූ වහාම 2025 2029 අවුරුදු සඳහා 5 අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කළා. මේ 5 අවුරුදු සැලැස්මට අයත් වෙලා තියෙනවා තමන්ගේ ගුවන් යානා පරිහරණය පිළිබඳ ප්‍රතිපත්තියත් ඇතුළත් වෙලා තියෙනවා. අත වශයෙන්ම සෙන්කෝ තමන්ගේ රාජ්‍ය නීතියක් විදිහටම අරගෙන ඇවිල්ලා තියෙනවා. අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට සුඛෝපභෝගී පන්තියේ ගමන් කිරීම තහනම් කරලා තියෙනවා. ඒක නීතියක් විදිහට ස්ථාපිත කරලා තියෙනවා. කට වචනෙන් කියපු කාරණාවක් නෙවෙයි. නීතියක් විදිහට ස්ථාපිත කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔස්මාන් සෙන්කෝ මේ පහුගිය දවස්වල හරි අපූර්ව තීරණයක් ගත්තා. ඇත්තටම මේ තීරණය ගන්නත් ඔහුට බලපෑවේ මේ මතුවලා තියෙන ඉන්ධන අර්බුදය විසින්. ඔහු කිව්වා අර පෙරමැසුම් දායක ජීවන රටාවක් අපිට පුරුදු වෙන්න වෙලා තියෙනවා. ඒ නිසා ඔහු ආදර්ශයෙන්ම නයිජීරියාවට, ප්‍රංශයට සහ ස්පාඤ්ඤයට යන්න තිබුණු නිල චාරිකා අවලංගු කරා. ඊළඟට මම කතා කරන්න කැමති බුකිනා පාසෝ ගැන. විශේෂයෙන්ම බුකිනා පාසෝ පිළිබඳව කතා කරද්දී මේ රාජ්‍ය ප්‍රතිපත්තිය තෝමස් සංකාරා විසින් ආරම්භ කරපු රාජ්‍ය ප්‍රතිපත්තියක්. ඒ වත්මන් පාලනය ඉබ්‍රහම් ටෝරේ විසින් අරගෙන යනවා. 1983 කාලයේදී බලයට පත් වුණු තෝමස් සංකාරා අප්‍රිකානු චේ විදියට හඳුන්වනවා. අත වශයෙන්ම ඔහුට අප්‍රිකානු චේ කියලා කියන්නේ ඔහු ඉතාම වේගවත් සහ විප්ලවවාදී වැඩපිළිවෙළ ගණනාවක් අනුගමනය කර බුකිනා පාසෝ දුප්පත්කම දුරලීම සඳහා. ඔහු අවුරුදු 2ක් ඇතුළතදී බුකිනා පාසෝ රටේ දුප්පත්කම නැති කරා. මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්තාවලම නිල විදියට සඳහන් කරලා තියෙනවා. තෝමස් සංකාරා වසර 2ක් ඇතුළතදී බුකිනා පාසෝ වල දුප්පත්කම නැති කරලා තියෙනවා. ඒ නිසා ඔහුගේ පාලන කාලය තුලදී ඔහු ගත්ත එක ප්‍රතිපත්තියක් අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ෆස්ට් ක්ලාස් වල සුඛෝපභෝගී පන්තියේ ගුවන් ගමන් තහනම් කරා. මේක නීතිගත කරපු කාරණා. මේ පිළිබඳව ඔහු දැක්වූ අදහස් මේ වීඩියෝෙන් ඔබට බලන්න පුළුවන්කම තියෙනවා. In our country, it is forbidden for ministers to travel by plane in first class. Sacrifice. And this sacrifice must first begin with the leaders themselves. In our country, it is forbidden for ministers to travel by plane in first class. They must fly in economy class. We have eliminated luxury cars and we have provided very small cars for our ministers
which are economical and allow the people to recover the money saved to build clinics to help our population. හොඳයි. මේ ප්‍රතිපත්තියම අද 2022 ඔක්තෝබර් මාසේ බලයට පත් වුණු ලෝකෙම පෙරලියක් කරමින් ඉන්න ලාබාලතම ජනාධිපතිවරයෙක් විදිහට සඳහන් කරන ඉබ්‍රාහිම් ටෝරේ විසින් අරගෙන යනවා. තමන්ගේ රටේ දුප්පත්කම, තමන්ගේ රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් මේ රාජ්‍ය ප්‍රතිපත්ති ඔවුන් අරගෙන තියෙනවා කියන එක මම නැවත වතාවක් කියන්න ඕන. ඊළඟට රුවාන්ඩාව පෝල් කගාමේ මොකක්ද අනුගමනය කරලා තියෙන ප්‍රතිපත්ති? රුවාන්ඩාවට කියනවා අප්‍රිකාවේ කුඩාම රට රුවාන්ඩාව. ඒ වගේම අප්‍රිකාවේ සිංගප්පූරුව කියලා කියනවා. සමහර කියනවා ලෝකේ පිරිසුදුම රට රුවාන්ඩාව කියලා කියනවා. අත වශයෙන්ම 1994 පස්සේ ඇති වුණු දැවැන්ත සංහාරය, ජන සංහාරයක් මැද්දේ තමයි පෝල් කගාමේ බලයටපත් උනේ. 1994 සිදු වුණු ජන සංහාරයේදී දවස් 100ක් ඇතුළතදී ලක්ෂ 10ක් කපලා කොටලා මරලා දැම්මා. ජාතිවාදී ගැටුම් මැද්දේ. මේ ගැටුම් අවසන් කිරීමට නායකත්වය දුන්නේ පෝල් කගාමේ. ඔහු අද මේ දක්වාම බලයේ ඉන්නවා. ඔහු අත වශයෙන්ම නීතියක් විදිහටම ක්‍රියාත්මක කරනවා සුකෝබෝගි පන්තියේ ගුවන් ගමන් යෑම තහනම් කරලා තියෙනවා. ඒක ජනාධිපතිවරයාටත් අදාළයි. රුවාන්ඩාව සුකෝබෝගි පන්තියේ ගුවන් ගමන් තහනම් කරලා තියෙනවා අමාත්‍යවරුන්ට සහ රජයේ නිලධාරීන්. ඒ තීරණය අද දක්වාම ක්‍රියාත්මක වෙනවා වගේම වත්මන් ඉන්ධන අර්බුදයක් හමුවේදී ඒ තීරණය බල සම්පන්න බව අපිට අමුතුවෙන් කියන්න ඕන කමක් නැහැ. ඊළඟට මම ගානාව ගන්න පුළුවන්. ගානාවේ අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙනවා. ඔහු නිල වශයෙන්ම තීරණය කරලා තියෙනවා සුකෝබෝගි පන්තියේ ගමන් යෑම තහනම් කරලා තියෙනවා. මේ රටවල් හැම තීරණයක්ම කටවචනයට පමණක් සීමා කරලා නැහැ. මේකේ තියෙන විශේෂත්වය. මේ සෑම රටක්ම තමන්ගේ තීරණය රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහට ඇතුළත් කරගෙන තියෙනවා. ඒ කියන්නේ නීති පද්ධතියට ඇතුළත් කරලා තියෙනවා. මේක නීතියක් විදිහට සම්මත කරේ නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක තමයි එක් අවස්ථාවකදී රුවාන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ කිව්වේ. දුෂ්කරතා අභියෝග මැද්දේ ඒවා කටවචනයට පමණක් සීමා කිරීමෙන් තේරුමක් නැහැ. ඒවා නීතිගත කරන්න ඕන. නීතිගත කරොත් විතරයි ඒ ආදර්ශය රටට ලැබෙන්නේ කියන ස්ථාවරත්වය තමයි මේ සෑම පාලකයෙක්ම ඉන්නේ. අතවශ්‍යම ලංකාව දිහාට හැරුණොත් මම ලංකාව සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මාතෘකාව සම්බන්ධයෙන්ම. ලංකාවෙත් ලොකු උද්ඝෝෂණයක්, ලොකු හඬක් වර්තමානයේ තියෙනවා. වර්තමාන ආණ්ඩුව විසින් ගොඩනගලා තියෙනවා වංචාවට, දූෂණයට සහ අර පිරිමැසුම් දායක ජීවන රටාවකට පුරුදු වෙන්න ඕන කියලා දිගටම දේශනා කරමින් ඉන්නවා. සෑම රාජ්‍ය අමාත්‍යවරයෙක්ම ජනාධිපතිවරයාගේ අගමැතිවරියගේ සිට. නමුත් ඇත්ත වශයෙන්ම ලංකාවේ ගුවන් ගමන් ප්‍රතිපත්තිය මොකක්ද? ලංකාවට මෙහෙම නීතිගත කරපු ගුවන් ගමන් ප්‍රතිපත්තියක් තියෙනවා. අද වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකට එල්ලවෙන බලවත්ම චෝදනාව තමයි අධික ලෙස ගුවන් ගමන් පරිහරණය කිරීම කියන කාරණා. මේකට ඇත්තටම අධික පිරිවැයක් යනවා. නමුත් ජනාධිපතිවරයා ජනාධිපති වෙන්න කලින් සිටම ඔහු විප්ලවවාදී ව්‍යාපාරික නායකයෙක් කියලා කියනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක් කියලා කියනවා. ජනතා විමුක්ති පෙරමුණ පෙනී හිටින්නේ දුප්පත් පන්තියේ මිනිසුන් වෙනුවෙන් කියනවා. ඔවුන් සමාජවාදයක් හෝ අධිරාජ්‍ය විරෝධයක් ගැන කතා කරන්නේ නැහැ. නමුත් දුප්පත් පන්තියේ මිනිසුන් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන පක්ෂයක නායකයෙක්ගේ ක්‍රියාකලාපය මොකක්ද? ලංකාවේ අපි කවුරුත් දන්නවා ඔහු ගමන් කරන්නේ බිස්නස් ක්ලාස් වල. ඔහු පෙරමැසුම් දායක පන්තියක ගමන් කරන පුරවැසියෙක් හෝ රාජ්‍ය නායකයෙක් නෙවෙයි. ඔහු පෙරමැසුම් ජාලක ජීවන රටාවක් අනුගමනය කරන්න කියලා ලංකාවේ අපි හැමෝටම දේශනා කළත්, කතා කරත්, සෑම වේදිකාවකම උච්චාරණය කරත් ඒ පෙරමැසුම් ජායක ජීවන රටාවට ගැලපෙන නීති රීති පද්ධති ඔහු රාජ්‍ය ස්ථාපිත කරලා නැහැ. පරිපාලනයට අඳුන්වලා දීලා නැහැ. ඒ විතරක් නෙවෙයි ඔහු අනුගමනය කරන්නේ නැහැ. ඒ නිසා මේ බටහිර අප්‍රිකානු රටවල් තමන්ගේ රට සංවර්ධනය කිරීම වෙනුවෙන් ආදර්ශමත් අයුරින් ක්‍රියාත්මක වෙන හැටි අපිට බලා ගන්න පුළුවන්. උන්ගේ වචනයට පමණක් සීමා වෙලා නැහැ. ඒවා ප්‍රතිපත්ති ඇතුළට අරගෙන ඇවිල්ලා ජනතාවට පේන්න දකින්න පුළුවන් විදිහට නීතිගත කරලා තියෙනවා. ඒ වගේම ඒ නීති කඩන අයට දඬුවම් දීමටත් කටයුතු කරලා තියෙනවා. නිසා බටහිර මේ කුඩා අප්‍රිකානු රටවල් ගොන්නේ ලංකාවේ අපිට ගන්න තියෙන ඉතාමත් ආදර්ශමත් ප්‍රතිපත්තිමය තීන්දුවක් තමයි ගුවන් යානා ප්‍රතිපත්තිමය තීරණය.